ඉතින් මං කියනවා අපි හැමෝම ආදරය කරන රටක් ලෝකයක් ආදරය කරන ආදරණීය ගුරුතරුව. අපි ආදරයට මුතුස කියලා කියන්නේ. අයවන් සර්. අයවන් මල්ලී සුබ වේවා. මේ සතුටුයි ඇත්තටම ඉන්න ලැබීම ගැන අනිත් එක විශේෂයෙන් මම ඔකෙලයිව සලකන්නේ මගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයෙක් විදියට. ඉතින් අපේ ගමන මම බොහොම පුංචියට පටන් ගන්නකොටත් ඔකෙලයි ඒ කාලේත් දැවැන්ත චරිතයක් මේ කාලේ වගේම. ඉතින් මම සතුටුයි අයියාගේ මේ මහන්සියේ ප්‍රතිඵලය තමයි මේ ලැබිලා තියෙන්නේ. සෑහෙන මහන්සියකින් සහ සෑහෙන කැපවීමකින් මේ ගමන ආපු ගුරුවරයෙක්. ඉතින් අපිත් අයියලාගෙන් ආදර්ශ ගත්තා. නේද? ඒ ගත්ත දේවල් අද අපේ ජීවිතවල සාර්ථකත්වයට ගොඩක් හේතු වෙලා තියෙනවා. ඉතින් ඔකෙල සර්ට අයියට බොහොම ආදරෙන් සුබ පතනවා මේ සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අයියගේ පවුලේ සියලු දෙනාටත් අපි බොහොම ආදරෙන් සුබ පතනවා. විශේෂයෙන් අයියගෙන් සිප් 4 හදපු දරුවෝ අද ඇවිත් තියෙන්නේ. ඊට අමතරව දැක ගන්න කැමති පිරිසකුත් ඇවිල්ලා ඇති නේද? උකුවිලස කවුද කියලා බලන්න පිරිසක් ඇවිල්ලා ඇති. ඒත් මේ හැමෝටම උකුවිලසවත් අපිවත් අඳුල්ලා ගන්න දෙන්න මේ දුන්න අවස්ථාවට අපි අයියට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේකට කැපවුණු දරුවන්ටනේ අපි ගොඩාක් ස්තුති වෙනවා. මේ ස්තුතිවන්ත වෙනවා හැම දරුවෙක්ටම මේ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළාට. අවුරුද්දකට එක දවසක් මේ විදිහේ සතුටක් ලැබෙන එක හරි වටිනවා. ඉතින් හැමෝම සතුටින් භුක්ති විඳින්න අවස්ථාව බලන්දාවට සහ මේ කාරණා අහන්දාවට බොහොම ස්තුතියි. අපි මුණ ගැහිමු දවසක. කට්ටියෙන් ඉල්ලීමක් තිබුණා අවුරුදු උත්සවයක් කරන්න කියලා. අවුරුදු උත්සව දෙකක් ඕනේ නෑ. මේක කරපුවාම අපිට ඊට පස්සේ ළමයි ඉන්නේ නෑ ඊළඟට. මොකද හේතුව මේ ඔකලසගේ ක්‍රවුඩ් එක මුළු ලංකාව පුරාම ඉන්න එකක්. ඒක ලෝකලයිස් වෙච්ච එකක් නෙවෙයි. ඉතින් ඒක මුළු ලංකාව පුරාම ඉන්න දෙයක්. ඉතින් හැම දරුවෙක්ටම අද ඇවිල්ලා ඇති සමහරට අය ඔයා පළවෙනි වතාවට දකින්න අයනේ. ඔව් ඒ කියන්නේ හැම දරුවෙක්ම පිළිගන්නවා. බොහොම ස්තුතියි මයික් එක දුන්නාට. එතකම සර් ලංකාවේ අලුත් අවුරුද්දක් එනවනේ. ඒ අලුත් අවුරුද්දට අපේ මේ ඉගෙන ගන්න විභාගයට පෙනී සිටින ඉන්න අපේ සහෝදර සහෝදරයන්ට මොකද සර්ට කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ තාත්තව මතක් කරන්න. මොකද හේතුව මේ අවුරුද්ද අපිට ලැබෙන්නේ ඇත්තටම අපේ තාත්තා නිසා. තාත්තගේ හේවණල්ල අම්මා විදිහට ඉන්නවා ඒක වෙනම දෙයක්. නමුත් තාත්තලා තමයි හැමදේම කැප කරලා සමහරට තාත්තලා අලුත් ඇඳුමක් අරගෙන නැතුව ඇති. ඔයාලට අලුත් ඇඳුම් අරන් දෙන්න, අම්මට අලුත් ඇඳුම් අරන් දෙන්න. තාත්තා මහන්සි වෙනවා ඇති, ත්‍රිවිල් එක එලවනවා ඇති, වාහනේ එලවනවා ඇති, කුලී වැඩ කරනවා ඇති, රැකියාව කරනවා ඇති. මේ ටිකේ ගොඩාක් මහන්සි වෙනවා ඇති. තාත්තලා ගැන බලන්න. තාත්තලා ගැන හොයන, තාත්තලා ගැන හිතන, අම්මලා ගැන ආදරෙන් සෙනෙහසෙන් මතක් කරන ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ හැමදේම උදේට හේතු වේවි. හොඳට විභාගේ කොට යන්න. මොකද දෙමව්පියගෙන ආදරේ තියෙන දරුවෝ තමයි පාඩම් කරන්න පෙළඹෙන්නේ. ඔබ ස්තුතියි සර් අපත් සමග අදහස් ගත්තාට.